ආයුබෝවන් සුබ උදෑසනක් වේවා. මම ඇඹි චන්ද්‍රිකාවේ ජයන්ති මහාවිද්‍යාලයේ සංගීත ගුරුවරයා. මම අද දින උත්සාහ කරන්නේ අපේ ජී ප්‍රියන්ත ගුරුතුමන් විසින් සොයාගෙන තියෙන ඊපාසල නැමැති වෙබ් අඩවිය පිළිබඳව එම නැත්නම් මෘදුකාංකය පිළිබඳව පොඩි අදහසක් දැක්වීමට. මේ මෘදුකාංකය ඉතාමත් වැදගත් සොයා ගැනීමක් විදිහට තමයි අපි දකින්නේ ජේ ප්‍රියන්ත ගුරුතුමාගේ. ඒට හේතුව තමයි තුවන් අවුරුදු 5ක් පමණ කාලයක් අධ්‍යයනයන් කරමින් පරිශීලන කරමින් නිගමනයන්ට පැමිණෙමින් සොයාගත්තු ක්‍රමවේදයක් තියෙනවා යහපත් ලෙස දරුවන්ගේ තොරතුරු යාවත්කාලීන කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ තුලින් දරුවා පාසලට ඇතුළත් වන දින සිට පාසලෙන් නික්ම යන තෙක්ම ඔහුගේ අධ්‍යාපනිකමය සහ පෞද්ගලික තොරතුරු ගබඩා කිරීමේ හැකියාව මේ වෙබ් අඩවියට තියෙනවා. මම හිතන්නේ අල්මාරි ෆයිල් 1000කින් කරන වැඩ මම හිතන්නේ මේ මෘදුකාංගයෙන් ඉතාමත් සරලව ඉතා සුළු ඉඩක් තුල ගබඩා කිරීමේ හැකියාව තිබෙනවා. ඒක ලොකු වටිනාකමක් තිබෙනවා. මෙහි වටිනාකම තමයි දරුවා ලබා ගන්න අධ්‍යාපනික ජයග්‍රහණ ලකුණු ප්‍රමාණයන් ඔහුට මෙන්ම දෙමාපියන්ට, ගුරුවරුන්ට, ඒ වගේම විදුහල්පතිතුමාට, ඒ වගේම කොට්ටාස අධ්‍යාපන කාර්යාලයට, පළාත් කලාප අධ්‍යාපන කාර්යාලයට, පළාත් අධ්‍යාපන කාර්යාලයට මෙන්ම ජාතික අධ්‍යාපන ආයතන දක්වා ගමන් කරවීමේ හැකියාවක් මේ මෘදුකාංගයට තියෙනවා. ඒ දත්ත නිවැරදිව යාවත්කාලින කිරීම තුළ. ඉතින් ඒක ඉතාමත් වැදගත් අවස්ථාවක් වෙනවා. ඒ වගේම තමයි ශ්‍රමිකයන් 100 ගානකින් කරන වැඩ ප්‍රමාණයක් එක් ශ්‍රමිකයෙක්ගෙන් විතරක් මේක ක්‍රියාත්මක කිරීමෙන් කරගැනීමේ කාර්යක්ෂමතාවයක් තියෙනවා. ඒ වගේම තමයි ප්‍රතිඵල නිකුත් කිරීමේදී අපිට උත්තර පත්‍රය බලන සැනින්ම එම උත්තර පත්‍රයේ තොරතුරු දරුවන්ට ලබා දීමේ ලකුණු ප්‍රමාණයන් ලබා දීමේ හැකියාව මෙම මෘදුකාංගය මගින් නැත්නම් ඊපාසල කියන වෙබ් අඩවිය මගින් කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් හොඳ සොයා ගැනීමක් සහ ජාතික අධ්‍යාපනයට එක්වී යුතු අංගයක් විදිහට අපි දකිනවා. අපි මේ ප්‍රයෝජනෙ ගන්න පාසලක් වශයෙන් ජයන්ති මහාවිද්‍යාලය. ඉතින් මෙහි වටිනාකම ඇත්තටම තවම හඳුනාගෙන නැහැ. පසුගිය වසරවල පැවති වසරේ හොඳම නිර්මාණාත්මක ගුරුවරයා තේරීමේ තරගයේ දෙවනි ස්ථානය ලබා ගැනීමට මේ වෙබ් අඩවියත් එක්ක අපේ ජේ ප්‍රියන්ත ගුරුතුමාට හැකියාව ලැබී තිබෙනවා. මේ අවධානය පසුගිය රජය යොමු කර තිබුණත් නිලධාරීන්ගේ තියෙන අක්‍රමිකවත් සහ අදූරදර්ශී ක්‍රියාමාර්ග නිසා එය තාමත් ප්‍රයෝජනයට අරන් නැති ස්වභාවයක් තියෙනවා. පසුගිය ආණ්ඩු රජයන් තුලින් මෙම ව්‍යාපෘතිය ලංකාව පුරා ව්‍යාප්ත කිරීමට මුදල් ප්‍රතිපාදන ලබා දීමට පොරොන්දු වූවා. ඒ නිලධාරීන්ගේ තියෙන අකාරුණික බව සහ අකාර්යක්ෂම බව සහ අදූරදර්ශී බව නිසා එම මුදල් නොලැබීම නිසා අපේ ප්‍රියන්ත ගුරුතුමාට මෙය දීපව්‍යාප්තව ජාතික මට්ටමට ගෙනීමට හැකියාවක් ලැබිලා නැහැ. ඉතින් අපි විශ්වාස කරනවා මේ වගේ සොයා ගැනීමක් විදේශ රටකින් වගේ අපිට හඳුන්වලා දුන්නා නම් මේ වෙනකොට රජය බිලියන ගාණක් වියදම් කළ ගුරුවරු පුහුණු කළා, රැසි තියලා, පුහුණු වැඩ කඳවුරු තියලා මේව ව්‍යාප්ත කළා. නමුත් මේ අපේ නිර්මාණාත්මක චින්තනය අපි ජාතියක් වශයෙන් රටක් වශයෙන් භාවිතා නොකිරීමේ විපාකයක් තමයි අපි දකින්නේ. අලුත් දෑ නොතකන ජාතිය ලොව නොනගී සිඟා කෑම් බැරි වූ තැන ගයා වැටේ මරගී කියලා අපි සාහිත්‍යයේදී හොඳ වදනක් අහලා තියෙනවා. ඒක තමයි අපි ජාතියක් වශයෙන් රටක් වශයෙන් අද අත්විඳින්මින් ඉන්නේ. අපේ දේශීය හැකියාවන් නිර්මාණශීලී දේවල් සහ වටිනා දේවල් ප්‍රයෝජනෙ නොගැනීම. අපි විශ්වාස කරන වර්තමානයේ මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව බරපතල විදිහට කතා කරන වර්තමානයේ රජයක හෝ මෙම වෙබ් අඩවිය පිළිබඳව නැත්නම් මේ ඊපාසල කියන මෘදුකාංගය පිළිබඳව හඳුනගෙන නිවැරදි අධ්‍යයනයක් සිදු කළා මෙය දීපව්‍යාප්තව ප්‍රයෝජන ගැනීමට එහෙම නැත්නම් සරලව ලිපිගොනු 100කින් කරන වැඩ
එක බුත්තමකින් එක අවස්ථාවකින් එක තීරුවකින් නිම කරන්න පුළුවන් හැකියාව තියෙනවා. අපි අර කියන අධ්‍යාපන ක්‍රමයේ තුල අපේ කොළ පුරවන කටයුතු වැඩි අපිට මහ වද දෙන ක්‍රමයක් තියෙන කියලා ගුරුවරු අපි කියනවා. ඊට විරුද්ධවත් අපි උද්ඝෝෂණ වැඩසටහන් කරලා ඒට විරුද්ධවත් අපි කටයුතු කරනවා. නමුත් මෙන්න මේ වෙබ් අඩවිය තුලින් මෙන්න මේ ගුරුවරයාට තියෙන පීඩාකාරී කොළපිරවීමේ කටයුත්ත අවම වෙනවා. ඒ තුලින් ගුරුවරයා ඉතා සරලව උත්තර පත්‍රේ ළමයාගේ ඇගීම, ළමයාගේ දියුණුව, ළමයාගේ පෞද්ගලික තොරතුරු සමග මේ වෙබ් අඩවිය හරහා ඉතාමත් පහසුවෙන් දත්ත ගබඩා කරලා තමන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථකව නිම කිරීමට ගුරුවරයාටත් හැකි වෙනවා. දරුවටත් සාර්ථකව අධ්‍යාපන කටයුතු වල නියැලීමේ හැකියාවත් ඇති වෙනවා. ඉතින් මේ පිළිබඳව අවධානය යොමු කරලා යම්කිසි ප්‍රයෝජනයක් ජාතිකමය වශයෙන් ලබා ගනී කියලා අපි විශ්වාස කරනවා. වර්තමාන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව සාකච්ඡා වෙන මේ සමාජයේ හෝ ඒ කටයුත්ත කරයි කියලා අපි විශ්වාස කරනවා. ඉතින් ඇත්තටම මේ ලාංකීය ශිල්පියෙක් මේ ප්‍රියන්ත මහත්මයා සොයාගෙන තියෙන්නේ ලාංකීය ශිල්පියෙක් වශයෙන් ඔහුට අවශ්‍ය දත්ත ගබඩා කරමින් මේ දරුවන්ගේ අධ්‍යාපනයට රුකුලක් වීම සඳහා අවශ්‍ය හොඳ ක්‍රමවේදයක් සොයාගෙන තියෙනවා. ඉතින් ඒක ව්‍යාප්ත කරගෙන අපේ පාසල් පද්ධතිය එකම කොටසකට ගන්න පුළුවන්කම තියෙනවා. එකම මාවතකට අරගෙන ඕනෑම අවස්ථාවකදී මේ තොරතුරු අධ්‍යයනය කළා ඒ වගේම තොරතුරු ලබාගෙන නිගමනයන් වලට ජාතික මට්ටමේ අධ්‍යාපන ආයතන වලට පවා මේ හැකියාව තියෙනවා. මේ තොරතුරු අපි හිතමු මේ ඇඹිලිපිටිය කලාපයේ යම්කිසි පාසලක දරුවෙක්ගේ තොරතුරක් කොළඹ තියෙන ජාතික අධ්‍යාපන ආයතනයට ගන්න ඕන කියලා. ඒ කටයුත්ත අපි ලිපි ඉක්ුත් කළා තොරතුරු ඉක්ුත් කළා සති ගණන් මාස ගණන් යන්න ඕනේ නැහැ. එක ක්‍රියාවලියක් තුළින් මේ වෙබ් අඩවිය හරහා තියලු තොරතුරු ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේවා කොච්චර වටින දේවල්ද කියලා අපිට තේරුණාට මං හිතන්නේ බලධාරීන්ගේ අවධානය යොමු නොවීම නිසා ලක්තැනම ලොප් වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ කටයුත්ත සාර්ථකව සමාජගත වෙලා අධ්‍යාපන ශාස්ත්‍රයට ප්‍රයෝජනෙ ගනී කියලා අපි විශ්වාස කරනවා. ඉදිරියේදී ජේ.ඒ. ප්‍රියන්ත අපේ ගුරුතුමන්ගේ ඊපාසල නැමැති වෙබ් අඩවිය නැත්නම් මෘදුකාංගයේ ප්‍රයෝජනෙට ගනිමින් අපි විශ්වාස කරනවා ඉදිරි කාලය තුල මේ අධ්‍යාපන ශාස්ත්‍රයේ වැඩ කටයුතු සරල කරමින් සාර්ථක කරගනී කියලා අපිට විශ්වාසයක් තියෙනවා.